Hi everyone, and welcome back to our special episode on stopping polio before it starts. Today we're talking about the most important part of this fight. Join me is PHI officer Mr. Somavira, who's been working on community immunization and public health for years. Yes, it is great to have you with us. මම ඉන්දික සෝමවීර මහනුවර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විදිහට සේවය කරනවා. අද දින ඔක්තෝබර් 24 වෙනිදා ලෝක පොලියෝ දිනය සමරනවා. ඒ වෙනුවෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහාමායා විද්‍යාලය ඉන්ටරැක්ට් ක්ලබ් ආයතනය සමග එකතු වෙලා පොලියෝ සම්බන්ධ දැනුවත් කිරීම වැඩසටහනක් සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් අද මම මෙතෙන්ට අවිල්ලා ඉන්නවා. අපි ඉදිරියට මේ වැඩසටහන කරගෙන යමු. පොලියෝ රෝග වැළැක්වීමේ වැදගත්කම. පොලියෝ රෝගය වැළැක්වීමේ වැදගත්කම ගැන කියන්න කලින් මම මුලින්ම පොලියෝ රෝගය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඇත්තටම බැලුවොත් පොලියෝ රෝගය අවුරුදු 10 ගානක ඉතිහාසයක් තියෙන රෝගයක්. මේක ක්‍රිස්තුපූර්ව 1500 වගේ කාලයක් දක්වා දිවෙනවා. ඒ ගැන අපිට සනාථ කරගන්න පුළුවන් ඊජිප්තු ශිෂ්ටාචාරයේ සෙල්ලිපි අධ්‍යයනය කරොත් ඒවල දක්නට ලැබෙනවා කකුලක් කොර වෙච්ච කිහිලි කරවලින් යන පූජකවරුන්ගේ පින්තූර. ඉතින් ඒත් එක්කම ටික කාලයක් පොලියෝ රෝගේ විටින් විට මතුවෙමින් නැතිවීමෙන් පැවතුණා. අවුරුදු 10 ගානක් පැවතුණා. ඒකල 1900 වගේ කාලෙ වෙනකොට එකපාරටම ඇමරිකා එක්සත් ජනපදයේ මේ පොලියෝ රෝගේ මතුවෙන්න පටන් ගත්තා. පටන් ගැනීමකල මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වුණා. ටික කාලයක් යනකොට දවසට 10 ගානක් පොලියෝ රෝගීන් වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ වගේම 10 ගානක් පොලියෝ රෝගී නිසා මිය යන්න පටන් ගත්තා. ඒත් එක්කම 10 ගානක් රෝගී එකේ පොඩි ළමයි පොලියෝ නිසා අන්ධභාවයට පත් වුණා. පොලියෝ සඳහා භාවිතා කරන එන්න පොලියෝ සඳහා OPV කියන්නේ oral polio vaccine කියන එක භාවිතා කරනවා. මේක මුඛ එන්නතක්. මේක බින්දු වශයෙන් අපි භාවිතා කරන සාමාන්‍ය එන්න ශරීරයට කටුවක් මගින් නිදිනවා. ඒනකොට මේකේ විශේෂත්වය තමයි පොලියෝ බින්දු වශයෙන් තමයි මුඛය හරහා ලබා දෙන්නේ. එතකොට මේ මාත්‍රා 5ක් විදිහට මාත්‍රා 5කින් පොලියෝ එන්නත ලබා දෙනවා. මාස 2, මාස 4, මාස 6. ඒ වගේම අවුරුදු 1මාර අවුරුදු 5 කියන කාලවලින් පොඩි ළමයින්ට ඉපදිලා පොඩි ළමයින්ට ඒ වයසත් එක්ක මේ එන්නත ලබා දෙනවා. එන්නත් බින්දු 2ක්. ඒ කියන්නේ මිලිලීටර 0.1ක් තමයි ලබා දෙන්නේ. හදිස්සියවත් මේක මේ එන්නත ලබා දීලා වමනේ දැම්මා කියමු බය භාගයක් විතර තුල මේක ආපහු දෙනවා මේ එන්නත. ඒ කියන්නේ පොලියෝ එන්නත කියන එක හරිම පහසුවෙන් ළමයින්ට ලබා දෙන්න කුඩා දරුවෙකුට ලබා දෙන්න පුළුවන් එන්නතක්. එන්නත් වලට අමතරව මෙම රෝගය වළක්වා ගන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද? ඇත්තටම මේ රෝගී වළක්වීම අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන කතා කරන්න කලින් රෝගේ බෝවන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙනවා. මේ පොලියෝ රෝගේ බෝ වෙන්නේ මල පහ මගින්. මිනිස් මල පහ මගින් තමයි පොලියෝ රෝගේ බෝ වෙන්නේ. ඒ කියන්නේ පොලියෝ වැළඳිච්ච රෝගියෙක් පොලියෝ වැළඳිච්ච රෝගියෙක් පිට කරන මල පහ අපි හිතමු අපි තව වෙන නිරෝගී කෙනෙක් කියන්නේ නිරෝගී ළමයෙක් නිරෝගී පුද්ගලෙක් අනුභව කරන ආහාර වලට මිශ්‍ර වුණා කියලා හිතමු. එහෙම නැත්නම් පානය කරන ජලයට මිශ්‍ර වුණා කියලා හිතමු. අන්න එතනදී අර මල පහ වලින් පිටවන පොලියෝ වෛරසය අනිත් පුද්ගලයාගේ මුඛය හරහා තමන්ගේ ශරීරයට ඇතුළත් වෙනවා. එතකොට පොලියෝ රෝගී මේ එන්නත ලබා දීමට අමතරව අපට පුළුවන් අපේ සනීපාරක්ෂක පුරුදු හොඳ සනීපාරක්ෂක පුරුදු අනුගමනය කරනවා නම් රෝගය ව්‍යාප්ත වෙන ප්‍රදේශයකදී හොඳ සනීපාරක්ෂක පුරුදු අනුගමනය කරනවා නම් රෝගෙ මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම විටම වැසිකිළියක් භාවිතා කිරීම. ඒත් එක්කම මල පහ කුඩා දැන් විශේෂයෙන් මේ පොලියෝ රෝගී වැළඳෙන්නේ කුඩා ළමයින්ට. ඒ කියන්නේ අවුරුදු 3, 5, 7 වගේ 10ට අඩු ළමයින්ට තමයි වැළඳෙන්නේ. දැන් සමහර සමාජවල පොඩි මේ මතයක් තියෙන පොඩි මතයක් නෙමෙයි අතට සමහර සමාජවල මතයක් තියෙනවා පොඩි ළමයෙක්ගේ මල පහ එළියට දැම්මට කමක් නැහැ කියලා. ඇත්තට මේක වැරදි මතයක්. මේ දැන් පොඩි ළමයාටම පොලියෝ රෝගේ වැළඳිලා තියෙන්නේ. ඒතර පොඩි ළමයාගේ මේ මල පහවල පොලියෝ රෝගේ තියෙනවා. පොලියෝ රෝගේ බෝ කරන වෛරසය තියෙනවා. ඒ නිසා මේ මල පහ අපි හිතමු දෙමව්පියන්ගෙන් හරි කාගෙන් හරි කෙනෙක්ගෙන් තව කෙනෙක්ගේ ශරීරයට හෝ එයාගේම ශරීරයට ගිහිල්ලා රෝගේ බෝ වෙන්න පුළුවන්.
ඉතින් එතනදී පොලි රෝගේ බෝ කරන එක නතර කරන්න පුළුවන් අපිට මල පහ. හැම වෙලාවෙම පොඩි ළමයාගේ ඉඳලා මේ වැසිකිළියක් භාවිත කරනවා මල පහ කරන්න. ඒත් එක්කම වතුර උණු කරලා බොන්න ඕන. වතුර උණු කරලා බොන්න ඕන. ඊළඟ කාරණේ තමයි මේ මැස්සෝ. දැන් ওই මල පහ වල ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා පාචනය වගේ ලෙඩ හැදෙනවා. ඒ වගේම තමයි මේකත් මේකෙදි මේ මැස්සෙක් මගෙන් මේ මල පහ වල තියෙන වෛරසය මැස්සෙක් මගෙන් තවත් කෙනෙක්ගේ ආහාර මත තවත් කෙනෙක් අනුභව කරන ආහාරයක් මත වහලා ඒ වෛරසය ඒ හරහා ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රම වලින් අපිට පුළුවන් මේ වෛරසය පොලි රෝගේ බෝ වෙන එක නවත්ත ගන්න. නම් ඒක සමහරක් දෙමව්පියෝ කැමති නැහැ එන්නත් ලබා දෙන්න. හරි ඇත්තටම මෙහෙමයි මේ පොලියෝ එන්නත කියන එක. අපි දැන් මම කලින්වත් කිව්වා මේක මේ කටුවක් හරහා හැමට විදින එකක් නෙමෙයි. මුඛය හරහා ආහාර මාර්ගය ඔස්සේ ලබා දෙන එන්නතක්. මේකේ නිවැරදිතාවය ගත්තොත් 100%යි. හරිද? මේක ඊටමත් සාර්ථක ජාතික ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය තියෙන ඊටමත්ම සාර්ථක එන්නතක්. පොලියෝ සඳහා ලබා දෙන මේ මුඛ පොලියෝ ඕරල් පොලියෝ වැක්සින් කියන එක. මේකෙදි අතුරු ආබාධ ඇති වෙන්නෙම නැහැ. අතුරු ආබාධයක් ඇති වුණොත් ඒක මිලියන එකට. ඒ කියන්නේ දසලක්ෂයට එකක් වගේ ප්‍රමාණයක් තමයි අතුරු ආබාධ ඇති වෙන්නේ. ඒකත් පොඩි උණක්. එහෙම නැත්නම් ඩයරි එකක් වගේ දෙයක් තමයි මේ පොලියෝ රෝගය නිසා ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ දෙයක් තමයි මීට කලින් වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පොලියෝ රෝගය සඳහා ලබා දෙන එන්නත ඉතාමත්ම ආරක්ෂාකාරී සහ සාර්ථක එන්නතක්. ඒ නිසා කිසිම වෙලාවක මේ බයක් හිතේ බයක් ඇති කරගන්න ඕනේ නැහැ. Tamante මේ තමන්ගේ දරුවට මෙන්න මේ එන්නත ලබා දීමෙන් ළමයාට ආයහපතක් වෙයි. ළමයාට මොකක් අතුරු ආබාධයක් හැදෙයි කියලා අන්න ඒ වගේ කිසිම දෙයකට බියක් සැකක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ පොලියෝ එන්නත සම්බන්ධයෙන්. ඒකට අවසාන වශයෙන් ලබා දෙන්න පණිවිඩය. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පොලියෝ රෝගය. දැන් මම කලිනුත් කිව්වා පොලියෝ රෝගය නිසා ළමයි 1000 ගණනක් ලෝකේ ළමයි 1000 ගණනක් දවසකට ලෝකේ ළමයි 1000 ගණනක් ලෙඩ වුණා. පොලියෝ දැන් ඇත්තටම මේ පොලියෝ නිසා පොලියෝ රෝගේ අපි ගත්තොත් 100කට හැදෙනවා කියලා 130ක් කිසිම රෝග ලක්ෂණයක් නැතුව හොඳ වෙනවා. තවත් 130ක් පොඩි රෝග ලක්ෂණ පොඩි ආබාධ ඇතිව හොඳ වෙනවා. තවත් 130ක් විශාල ආබාධ කියන්නේ මේ පැරලයිස් වෙලා අකක් කකුල් පණ නැතිලා අන්න ඒ වගේ ජීවිත කාලෙට මේ රෝග ලක්ෂණ ඉතිරි කරලා හොඳ වෙනවා. ඒතකොට 10%ක් විතර මැරෙනවා. ඉතින් මේ කෙසේ හෝ දැන් මට කලින් කියන්න අමතක වුණා බැරි වුණා පොලියෝ එන්නත හොයාගත්තේ 1950 60 වගේ කාලවල. මේ කාලේ පොලියෝ එන්නත හොයා ගැනීමත් එක්කම පොලියෝ මර්ධන ව්‍යාපාරය ආරම්භ වුණා. පොලියෝ වලට විරුද්ධව අපේ මිනිස්සු සටන් කළා පොලියෝ ලෝකෙන් සහ මුලින්ම තුරන් කිරීමේ මේ ව්‍යාපාරයක් ආරම්භ කරා. එතනදී මම පොඩි දෙයක් කියන්න ඕන. මේ පොලියෝ වෛරසයේ තියෙන විශේෂත්වය තමයි පොලියෝ වෛරසය බෝ වෙන්නේ මිනිස්සුන්ට විතරයි. කිසිම දවසක සතෙකුට බෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොලියෝ වෛරසය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන රෝගයක්. අනිත් එක තමයි මේ පොලියෝ වෛරසයේ තියෙන විශේෂත්වය බාහිර පරිසරයේ ජීවත් වෙන්න බෑ. පොලියෝ වෛරසයට මැරෙනවා. ටික වෙලාවක් හිටියම මැරෙනවා. ඊළඟ එක තමයි පොලියෝ වෛරසයට මිනිස්සෙක්ගේ දේහයෙන් තොරව වෙන්නත් බෑ. අනිත් එක තමයි සාර්ථක එන්නතක් හොයාගෙන තියෙනවා පොලියෝ වෛරසය වෙනුවෙන්. හරිද? ඉතින් මේ කරුණොත් එක්ක මේ වෙනකොට පොලියෝ ලෝකේ වාර්තා වෙන්නේ නැති තරමටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පොලියෝ සහ මුලින්ම තුරන් කරලා කියන එක නෙමෙයි ලෝකෙන් ඉඳලා හිටලා පාකිස්තානේ, ඇෆ්ගනිස්තානේ වගේ රටවල් වලින් පොලියෝ රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් වාර්තා වෙනවා. මේකත් එක්ක අපි මේ පොලියෝ රෝගය ගැන නොසලකා හැරියොත් නැවත පොලියෝ රෝගයේ වසංගතයක් විදිහට ලෝකේ පුරා දිව යන්න හැකි පොඩි අවදානමක් තියෙනවා. නැතුවා නෙමෙයි. ඉතින් එතනදී ගොඩ දෙනෙකුට මේ දැන් මේ පොලියෝ රෝගේ ලෝකේ නැති නිසා දැන් අපේ මේ පරම්පරාවේ කට්ටිය දකින්න නැහැ. ඔයාලා ගත්තොත් ඔයාලා පොලියෝ රෝගී දැකලා නැහැ කවදාවත්. ඒ වුණාට සමාජය අපි ඇවිදලා බැලුවොත් සමහරවිට අතක් කොර වෙච්ච අතක පේශිකේ චූටි වෙච්ච හැකිලිච්ච කීලි කරුවෙන් යන මිනිස්සු ඉන්නවා. දකින්න තාමත්. ඒ මෙන්න මේ පොලියෝ රෝගය හැදිලා ඒ ඇති වෙච්ච ජීවිත කාලීනව ඇති වෙච්ච සංගොල්තා නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක පොලියෝ රෝගය ගැන ටිකින් ටික මොකද දැන් මේ සමාජයේ මේ වෙනකොට පොලියෝ රෝගය අඩුයි. ඒ නිසා අපේ අවධානය පොලියෝ රෝගයත් එක්ක සම්බන්ධ තියෙන අවධානය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්
අපි සෝදිසියෙන් ඉන්න ඕන පොලියෝ රෝග ලක්ෂණ ගැන පොඩි අවධානයක් තියෙනවා අපේ හිතේ. ඇත්තටම පොලියෝ රෝග ලක්ෂණ ගත්තොත් මුලින්ම කුණක් එනවා. පේශි වේදනාවක් එනවා. කොන්දේ අමාරු වගේ දේවල් එන්න පුළුවන්. අතිසාරය එන්න පුළුවන්. සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි එන්නේ. ඒත් එක්කම අතපය පණ නැති වෙලා ඇවිදින්න අපහසුතාව වගේ දේවල් එන්න පුළුවන්. මේ වගේ දෙයක් වුණොත් එහෙම අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙන්න පුළුවන්. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ කවුරු හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒත් එක්කම කුඩා දරුවෝ ඉන්න අම්මලාට දෙන්න ඕන පණිවිඩය තමයි පොලියෝ රෝගය සම්බන්ධයෙන් තමන්ගේ දරුවට මාස 2, 4, 6 සහ අවුරුදු 1කමාර අවුරුදු 5 කියන කාලවලදී මේ පොලියෝ එන්නත. ඒ කියන්නේ පොලියෝ බින්දු 2 තමන්ගේ ළමා මාතෘ සායන වෙත ගිහිල්ලා තමන්ට මේ එන්නත ලබා ගන්න කියන එක. මොකද මේක මම කලින් කිව්වා වගේ මේක මේ කිසිම ශරීරයට හානියක් ඇතිවන රෝග ලක්ෂණයක් ඇති නොකරන සෞඛ්‍ය සංකූලතාවයක් ඇති නොවන ඉතාමත් සාර්ථක එන්නතක්. ඒ නිසා මේ පොලියෝ රෝගය සඳහා මේ එන්නත ලබා දෙන්න කියන එක අද වගේ දවසක ලෝක පොලියෝ